ඒ වගේම මත්තල එයාපෝට් ප්‍රොජෙක්ට් එක. ඒකට වියදම් කළා තියෙනවා බිලියන් 36.5ක් හදන්න. මේ අවුරුදු 5ට පාඩුව ගරු කතානායකතුමනි බිලියන් 38.5ක්. ඉතින් ඒ නිසා අපි දැන් මේ 9 වෙනිදා ගිහිලා බලාපොරොත්තු වෙනවා ප්‍රධාන පෙළේ විදේශීය ඉංජිනේරු සමාගම් සම්බන්ධ කරගෙන මත්තල එයාපෝට් එකේ යම් ආකාරයක මේ ප්ලේන්ස් රෙපෙයා කරන විදිහේ සෙන්ටර් එකක් පටන් ගන්න පුළුවන්ද කියලා අපිට ඒ ගැන යම් කිසි ආකාරයක ග්‍රීන් ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බණ්ඩාරනායක එයාපෝට් එක අපි දන්නවා වංචාව නිසා නතර වෙච්ච ව්‍යාපෘතියක්. අපි ඒක මේ ඔක්තෝබර් වෙනකොට පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඒක ඉදිකිරීම. ඒ වගේම ඊස් කන්ටේනර් ටර්මිනල් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. මරිකාර් මන්ත්‍රීතුමාට මම ආරාධනා කරන්නම් මේ අවුරුද්දේ ජුලි මාසෙදී අපි ඊස් කන්ටේනර් එකේ 50%ක් වැඩ පටන් ගන්නවා. ඒක පටන් ගන්න බැරි බාධා කළ තිබෙන්නේ හොරකම් කරලා ගේන්න ඕන කරන මැෂින්ස් පරාකු කරපු නිසා. ඔබතුමාලා දන්නවා අපිට කඩෙන් බඩු ගන්න වගේ ගරු කතානායකතුමනි ගැන්ට්‍රි ගන්න බෑ. කඩෙන් බඩු ගන්න වගේ කැරියර්ස් ගන්න බෑ. ඒවා කස්ටමයිස් ඒවා ඕඩර් කළා තමයි ගන්න වෙන්නේ. ඒවට යන කාලය අපිට වළක්වන්න බෑ. නමුත් අපි ජුලයි වල බලාපොරොත්තු වෙන ඉස් කන්ටේනර් ටර්මිනල් එක පටන් ගන්න